ෆොරෙස්ට් කියන ඇප් එක ඇත්තටම මැජික් එකක්. මොකද්ද මේ ෆොරෙස්ට් කියන ඇප් එක? ෂෝට් ඇන්ඩ් ස්වීට් විදියට කිව්වොත් මේ තමයි අපි වැඩ කරන්න පැය ගානට ග්‍රෝ වෙන ගස් තියෙන ඇප් එක. මේ ඇප් එකේ ටයිමින් අපි තියලා වැඩ කරන්න පටන් අරන් අපි ෆෝන් එක යූස් කළොත් අපේ වැඩ ඔක්කොමත් එක්කම ග්‍රෝ වෙන පැලේ ඇත්තටම මැරිලා යනවා. ඉතින් Play Store වලට ගිහින් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා අපි ඕපන් කරගමු. ඉතින් මේකේ වෙන මැජිකල් දේවල් අපි ඉස්සරහට තව ටිකක් බලමු. වැඩි කතා වුන්නේ අපි යන් අපේ හරි වීඩියෝ එකට. ඉතින් අපි දැන් මේ ෆොරෙස්ට් කියන ඇප් එක ඕපන් කරගමු. ෆොරෙස්ට්. ඉතින් මෙන්න මෙහෙම තමයි ස්ක්‍රීන් එකේ පේන්නේ ඇප් අයිකන් එක. අපි දැන් ඕපන් කරගමු. මෙන්න මෙහෙම තමයි අපිට ඉස්සෙල්ලම පේන්නේ ඕපන් කරගත්තම. දැන් නම් මට පේනවා මං විනාඩි 30ක් ටයිමින් තියලා තියෙන මේකට. ඉතින් ඔයාට පුළුවන් ඕන විදිහට මේකේ ටයිමින් තියාගන්න. විනාඩි 10, 20, 30, 40 ඒ කියන්නේ පැය දෙකකට උපරිම සීමා වෙන්න පුළුවන්. පැය දෙකකදී ලස්සන ගහක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. පැය දෙකක් අපි ෆෝන් එක යූස් නොකර ලස්සනට වැඩක් අපි කරොත් ටයිමින් තියලා. නොම තමයි කරකවල සර්කල් එක වටේ යවලා තමයි අපි ටයිමින් තියාගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ දැන් මේම කරකවද්දි මේ ගහ දිහා බලන්නකෝ. ගහ හිමීට එක එක විදිහට එක එක වෙලාවල් වලදී හැදෙනවා. ඉතින් ඔන්න ඕක තමයි අපිට පොඩි ඉඩම් කොටසක් තියෙනවා. අන්න ඒ ඉඩමේ පැලවෙන්නේ. අපි මේ වැඩේ හරියට සක්සස් වෙන කරොත් හරියට ඒ පැලේ හැදෙන්නේ අන්න ඒ විදිහටයි. දැන් අපි බලමු මගේ ඉඩමේ තියෙන පැලේ. මම ඔයාලට පේන්න තමයි මේක දැම්මේ. ඊට යටින් තියෙනව නේද ඇනලයිසින් මේ chart එකක්. ඒකේ තමයි තියෙන්නේ කියන අපි වැඩ කරන්නේ කොයි වෙලාවකටද, මෙයා හරියට වැඩ කරලාද, මේ ඉඩමේ කොච්චරක් තියෙනවද grow එක. එහෙම කියලා බලන්නේ අන්න ඒ කොටසේ. ඉතින් මේකෙන් වෙන්නේ මේ විදිහට තමයි පැලේ වර්ධනය වෙන්නේ. මෙහෙම තමයි ෆොරෙස්ට් එක හැදෙන්නේ. මේක ෆොරෙස්ට් ඇප් එක ඇත්තටම ගොඩාක් හොඳ දෙයක්.